දෙදින සංචාරයක් සඳහා ඊයේ දිවෙනට පැමිණි අබ්බාස් මැතිතුමා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය මහත් හරසරින් පිළිගත්තේය. දෙරටේ නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්වින. ත්‍රස්තවාදය පරාජය කර ශ්‍රී ලංකාවට සාමය උදා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගන්නා උත්සාහය අගය කළ පලස්තීන් ජනාධිපතිතුමා ඒ සඳහා පලස්තීනයේ පූර්ණ ආශිර්වාදය ලබා දෙන බව කියා සිටියේය. ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පවතින වසර 38ක සමීප සම්බන්ධතාව සිහි කළ අබ්බාස් මැතිතුමා මෙම සංචාරයේදී එම සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් වූ බව කියා සිටියේය. එවකට අමාත්‍ය සහ අගමැති දුර දැරූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පලස්තීනයේ හිටපු ජනාධිපති යසර් අරෆත් මහතා සමගද ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. එදා මෙදා තුර ශ්‍රී ලංකාව හා පලස්තීනය අතර දැඩි මිත්‍රත්වයක් පැවතින. පලස්තීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ආරම්භක සභාපති ධූරයද හෙබ වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි. එදා මෙදා තුර මහින්ද රාජපක්ෂ මැතිතුමා පලස්තීනය සහ ශ්‍රී ලංකාවේ මිතුදම පවත්වාගෙන යාමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය. ජනාධිපතිතුමා ඉටු කළේම කාර්යභාරයට ගෞරවයක් ලබා දෙමින් පලස්තීනයේ මාවතක් ජනාධිපතිතුමා නමින් නම් කිරීමටද පලස්තීනය කටයුතු කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පලස්තීනයේ ඉදිකර ඇති නිල කාර්යාලයද ශ්‍රී ලංකාව සහ පලස්තීනයේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන්නකි. පලස්තීන් ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී ද්විපාර්ශ්වික ගිවිසුමකටද එළඹින. පලස්තීන ජනතාවගේ අධ්‍යාපනික තත්ත්වය ඉහළ නැංවීම, කාර්මික පුහුණුව දියුණු කිරීම මෙම ගිවිසුමේ මූලික අරමුණු වේ. පලස්තීන් ජනතාවගේ ස්වාධීනත්වය ශ්‍රී ලංකාව අගය කරන බව මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිතුමා කියා සිටියේය. අබ්බාස් මැතිතුමා රාජපක්ෂ මැතිතුමාට පලස්තීනයේ සංචාරයක නිරත වන ලෙසටද විශේෂ ආරාධනයක් කළේය. පලස්තීන ජනාධිපති ආචාර්ය මහමුද් අබ්බාස් මැතිතුමා අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා මුණ ගැසේ. අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සහ ජනාධිපති ආචාර්ය මහමුද් අබ්බාස් මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද පෙරවරු වී පැවැත්වින. දෙරටටම වැදගත් වන කරුණු රැසක් එහිදී සාකච්ඡා කෙරින. අමාත්‍ය තවුද සෙනවිරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය. අනතුරුව පලස්තීන් ජනාධිපතිවරයා විදේශ අමාත්‍ය රෝහිත බෝගුල්ලාග මහතා සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විය. ශ්‍රී ලංකාව හා පලස්තීනය අතර විදේශ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එම සාකච්ඡාව ඉවහල් විය. අනතුරුව ජනාධිපති ආචාර්ය මහමුද් අබ්බාස් මැතිතුමා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා කළේය.